හරි දරුවෝ අපි මේ වීඩියෝ එක දාන්නේ පොඩි දැනුම් දීමක් කරන්න ඔයාලට. ඔයත් 2027 A level කෙමිස්ට්‍රි කරන කෙනෙක් නම් දැන් ඔයාලා සමහර විට ඉනෝගනික් පටන් අරගෙන ඇති ඉනෝගනික් පාඩම සවස් සමහර අය ඉනෝගනික් යම් ප්‍රමාණයක් ඉවර කරලත් ඇති. සමහරට පාඩම ඉවර කරලත් ඇති. ඒ කොහොම කළත් ඔයාලා ඉනෝගනික් සමහර අය පාඩම් කරන්නේ මේ අර ඔහේ කටපාඩම් කරගෙන යනවා. මේ තියෙන ටික ඔක්කොම කටපාඩම් කරන්න තමයි තියෙන්නේ කියලා පාඩම් කරගෙන යනවා. තවත් සමහර අය ඉනෝගනික් වල නිකන් පොඩි පොඩි නිකන් අර ගැලපෙන්නේ නැති කෙටි ක්‍රම නම් කවි බණ නම් හදාගෙන එක එක විකාර කරනවා එතන ඉඳගෙන. එතකොට මේ මොනවා හරි කරලා කොහොම හරි ඔයාලා මේක අමාරුවෙන් ඔලුවට දාගන්න තමයි try කරන්නේ. හැබැයි මේ ඉනෝගනික් කියන්නේ එහෙම සීන් එකක් නෙවෙයි. මේක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. මේ ඉනෝගනික් කියන්නේ වෙන කතාවක්. මේක හරියට තේරුම් ගත්තොත් එතනින් එහාට අමාරුත් නැහැ. හරි? එතකොට මේ කතාව හැබැයි අර repetition එකක් එක්ක යන්න ඕනේ වැඩක්. ඒ කියන්නේ repetition එකක් එක්ක නැවත මතක් වෙන ගමන් ප්‍රශ්න වලට ඒ ප්‍රශ්න පොඩි මට්ටමේ ඉඳන් ලොකු ඒවා වෙනකන් ලියාගෙන කතා කරගෙන යන්න ඕනේ. මේක ගොඩක් අය මේ මෙතඩ් කීපයක් එක්ක මේ වැඩේ කරන්න ඕනේ කියන එක නෙමෙයි කරන්නේ. නිකම්ම පොත පාඩම් කරගෙන මොනවා හරි කරන්න try කරනවා. ඒකෙන් මේ වැඩේ ටිකක් අමාරු වැටෙනවා. ගොඩක් අය අමාරු කරගන්නවා. නිකන් ඊට පස්සේ මොනවා හරි පාඩම් කරගෙන ගිහින් අටවගෙන ගිහින් ඒ ප්‍රශ්නේ භාගයක් විතර යන්තම් අල්ලලා ගල්ලා එනවා. එතකොට මේක අපරාධයි. හරි? ඒ නිසා මේ ඉනෝගනික් වැඩේ හරියට කරනවා නම් මේක පිළිවෙලට එක විදිහකට කරන්න ඕනේ. අපි මේ ඉනෝගනික් වැඩේ ලස්සනට පටන් ගන්නවා ඉනෝගනික් පාඩම මේ බදාදා හවස 2 ඉඳන් 6 වෙනකම් මේකට ඔන්ලයින් ජොයින් වෙන්න පුළුවන් ඔයාලට. නැත්නම් නුගේගොඩ ළඟ ඉන්න අය නම් ෆිසිකලි නුගේගොඩ රොටරි එකට ඇවිල්ලා එහෙම සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ නුගේගොඩ රොටරි එකට එන අයට මේ ටිකක් වැඩි හොඳක් තියෙනවා ඔන්ලයින් ඉන්නට වඩා. මොකද ෆිසිකලි මේක ගෲප් ක්ලාස් එකක් විදිහට යන්නේ ළමයි. එතකොට අර ලොකු ළමයි ගොඩාක් ඉන්න පන්තියක දෙයක් අහගන්න බැරි එහෙම සීන් එකක් නැහැ. ගෲප් ක්ලාස් එක නිසා ඔයාලට ලස්සනට මේ වැඩේ කතා කරගෙන යන්න පුළුවන්. එතකොට මේක ටිකක් වෙන ලෙවල් එකකින් ඔයාලට ફોකස් එක ලැබෙන වැඩක්. හරි? ඒ නිසා පුළුවන් නම් ෆිසිකලි සම්බන්ධ වෙලා වෙන එක තමයි වඩාත්ම හොඳ. එහෙම බැරි අය ළමයින්ට ඔන්ලයින් ඊළඟ හොඳ ඔප්ෂන් එක ඔන්ලයින් ජොයින් වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ ඉනෝගනික් වැඩේ මාරම ලස්සනට කරගන්න පුළුවන් විදිහක් තමයි ඔයාලට ගෙනලා තියෙන්නේ. එතකොට අර මේකත් එක්ක ලස්සනට සෙට් වුණොත් ඉනෝගනික් ටික හරියටම හරියනවා කියන එක මට සහතික වෙන්න පුළුවන්. මොකද ඉනෝගනික් කියන්නේ අර වෙන ලෙවල් එක වැඩක්. මේක ගොඩක් අය තේරුම් ගන්න නැති නිසා තමයි අර නැත්තම් තමයි මේ අමාරු වැටෙන්නේ. හරි? ඒ නිසා අපි බදාදර සෙට් වෙමු. ඒතකොට ළමයි ලස්සනට මේ වැඩේ කරන් යන්න. ඔයාලට තියෙන්නේ අර අපේ වැඩේත් එක්ක මුලින්ම ජොයින් වෙලා මේ බලන්න. මුලින් ඔයාලට නිකන් සම්බන්ධ වෙලා බලන්න පුළුවන් මේ වැඩේ ගැලපෙනවද දන්නේ නැහැනේ. මොකද අපේ ඉගෙනුම් ශෛලිය හරි යන වැඩේ පන්ති වැඩේ ඔයගලන්ට ගැලපෙනවද නැද්ද එහෙම බලන්න පුළුවන්. එතකොට මේ වදාද ඔයාලට නොමිලේම ජොයින් වෙලා බලන්න පුළුවන්. ඊට පස්සේ වැඩේ සෙට් වෙනවා නම් ඔයාලට ඊට පස්සේ දිගටම සම්බන්ධ වෙන්න පුළුවන් ළමයි. ඒ නිසා අපි මේ බදාද එක ෆ්‍රී තියෙනවා. ඊට පස්සේ ඔයාලා ජොයින් වෙනවා නම් ඔයාලට ඒ හරහා අපේ පන්ති විස්තර හරහා අරගෙන එදාට අපි ලබා දෙනවා. එතකොට ඒකත් එක්ක ඊට පස්සේ දිගටම පන්තිට සම්බන්ධ වෙලා බලන්න පුළුවන් කොහොමද මේ වැඩේ යන්නේ කියන එක. හරි? ඉනෝගනික් ගැන බයක් තියෙනවා නම් ඔයගලට තාමත් ඔයගොල්ලෝ පාඩම් කරලා නැහැ කියනවා හිතනවා නම් ඔයාගේ දැන් සමහර ළමයි හිතනවා මෙන්න මෙහෙම එකක් සීන් එකක්. සර් කළා හරියට ඔක්කොම ටික මම පාඩම් කරගත්තේ නැහැ. ඒ තමයි ඊළඟ ගොන් මයින්ඩ්සෙට් එක. සර් කළා මම පාඩම් කළේ නැහැ. සර් පාස් මම ෆේල්. අන්න එහෙම සීන් එකක් නතර යන්නේ. හරි? ඒතර ඒක හරියන්නේ නැහැ. හරි? සර් පාස් මම ෆේල් හරියන්නේ නැහැ. ඔයා පාඩම් කරනවා කියලා දෙයක් නැහැ උතන ඇත්තටම. යමුතේ ඔයා පාඩම් කරන්න ඕනේ. හැබැයි එතන තියෙන්නේ මේ ඔයා පාඩම් කරපු නැති නිසා ඔයාට බෑ නෙමෙයි ඇත්තටම. එතන ඇත්තටම වෙන්නේ ඔයාට බෑ. මේ වැඩේ. හරි? ඔයාට බෑ. ඔයාට පුළුවන් නම් ඔයාට මේ ආයේ ඔය දෙපැත්තක් හිත ඉන්නේ නැහැ. හරි? ඉනෝගනික් වල ඔයාලට මතක නැත්තම් මේවා මතකලා ගිහිල්ලා නම් ඔයාලට කරගන්න බැරි නම් ප්‍රශ්නයක් කරන්න බැරි නම් ඒ කියන්නේ ඔයාට වැඩේ බෑ. හරි? එහෙනම් ඔයාට ටෙස්ට් කරන්න පුළුවන් ඇවිල්ලා මේ වැඩේ දැන් ඔයාලා ඉනෝගනික් ප්‍රශ්න ටිකක් කරගෙන ඕනනම් බලන්න පාස්වර්ස් කරන්න බැරි නම් දැන්ටමත් කරලා ඉවරයි නම් ඔයාලට try කරලා බලන්න පුළුවන්. එහෙම කරනකොට හරියන්නේ නැත්නම් ඔයාලට කරගන්න බැරි නම් ඒ කියන්නේ ඔයාලට වැඩේ බෑ. එහෙනම් ඔයාලට ඇවිල්ලා පොඩ්ඩක් check කරගන්න පුළුවන් යන පාර හරියද කියලා. හරි? මොකද ඔයාලට තව අවුරුද්දයි තියෙන 2027 යටත් ඊට පස්සේ අන්තිම කාලේ යනකොට ඔයාලට මේවා ආයි හදා ගන්න ටයිම් එකක් හම්බෙන්නේ නැහැ. හරි? ඒ නිසා අමාරු වැටෙන කලින් පොඩ්ඩක් check කරලා එහෙම පොඩ්ඩක් බලලා වටපිටාව ගැන පොඩ්ඩක් සෝදිසියෙන් ඉන්න ඕනේ. යන විදියටම යන පාර හරීමයි කියලා හිතාගෙන ගියොත් සමහරට ඔය යන්නේ පල්ලමකට වෙන්න පුළුවන්. හරි? ඒ නිසා මේක පොඩ්ඩක් චෙක් කරලා ඒව ගැන පොඩ්ඩක් සැලකිලිමත් ඉන්න ඕනේ. ඒතර දැන් අපි බදාදර කරන එකට කැමති නම් සම්බන්ධ වෙලා බලන්න පුළුවන් ළමයි මේක يعني වා කොයි වගේ මට්ටමක ඉන්නවද කියලා ඔයාලට චෙක් කරගන්න හොඳ අයිඩියා මේ අවස්ථාවක්. හරි? ඔයාලට ඔයාගෙනම හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් අවස්ථාවක්. ඒ නිසා මේ ඇවිල්ලා ඒකට පොඩ්ඩක් වැඩේට ජොයින් වෙලා බලන්න. අපි මේක ටියුට් එකක් එක්ක යන ළමයි වැඩේ. ඒතර ඔයාලට අපි ටියුට් එකක් දෙනවා ෆස්ට් ඩේ ටියුට් එක.
ඒක print එකක් අරගෙන පන්තියට සම්බන්ධ වුණොත් ඔයාලා ලස්සනට මේ වැඩේ කරගෙන බලන්න පුළුවන් ඔයාට ඉනෝගනික් කොයි වගේ ලෙවල් එකකින් මේ වැඩේ තේරෙනවද කියන එක. හරි එහෙනම් ළමයි අපි ඉනෝගනික් ටිකත් එක්ක හම්බෙමු. එහෙනම් බදාදා හවස 2:06